හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් හැමෝම මං හිතනවා හැමෝම සතුටින් සාමයෙන් ඇති කියලා. කාලා බීලා එහෙම සැපේ දැන් අවුරුදුත් පහු වෙලා. ඉතින් හැමෝම සැපේ ඉන්නවද කියලා මං හිතනවා. අද ඔයාලට පේනවා ඇති හරිම අමුතු වීඩියෝ එකක්. ඒ කියන්නේ වීඩියෝ නෙමෙයි වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එකේ Free Fire වලින් ඇවිත් ඉන්නවා. This is my profile. ඔයාලට රික්වෙස්ට් එකක් දානවා නම් දාන්න. ඕක තමයි මගේ ප්‍රොෆයිල් එක. ගිල්ඩ් එක නම් කියන්න බෑ, වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දන්නවනේ. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් අද ඔයාලට ගෙනත් තියෙන්නේ හරිම අමුතු වීඩියෝ එකක්. වීඩියෝ එකක් කියන්නේ හරිම අමුතු වැඩක්. අපි කරන්න යන්නේ කස්ටම් එකක්. no rule ගහන්නේ. no rule කිව්වහම ඔයාලා දන්නවා ආය තිරිසන් ගැහිල්ලක් ගහන්නේ. හරිද? එතකොට දැන් කට්ටිය සෙට් වෙලා ඉන්නවා අර පැත්තෙන්. අපි යමු කට්ටියට කතා කරලා ඊට පස්සේ ඉමීට ගේම් එක පැත්තට නිකන් එමු. හරි ගයිස්, ඉතින් ඔන්න අපේ කට්ටිය ඉන්නවා. අපි අරගෙන දැන් සෙට් එක ඔන්න කට්ටියම සෙට් වෙලා ඉන්නවා. අපි දැන් ස්ටාර්ට් කරන්න යන්නේ. හදමු කස්ටම් එක. හරි මචං, ඔන්න දැම්මා. හරි, ඔන්න රූල් අහගන්න. no rule. මේ ග්‍රැනේඩ් බෑ, අනිත් ඕන එකක් පුළුවන්. ඉන්න කට්ටියව ගන්න. හරි, මේ කවුද? ඊගල් SP දාපන්. ඌ අපේ එකේ හරි. මේ මේ හරි, මේ කවුද? ෂැගියෝ? ඕ මේ ස්පැරෝ ඉන්නවා. මොකෝ කරන්නේ? හරි එතකොට ස්පැරෝ මේ පැත්තේද? හා ස්පැරෝ මේ පැත්තේ. මේ රිකී කියන්නේ ස්පැරෝ. හරි අවුලන් අවුලන්නේ නැහනේ. හරි මචං ඈ. හරි, එහෙනම් ඔන්න ස්ටාර්ට් කරා. ස්කිල් හරිනේ ඔක්කොගෙම? ස්කිල් හරිනේ? ලන්නේ අපේ හරි, ඕන එකක් පුළුවන්. හරි, දැම්මා. හරි ගයිස්, ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ මැච් එක ස්ටාර්ට් වෙන්නේ. දැන් කට්ටියම රෙඩි. ඔක්කොම ලස්සනට වැඩේ ඕගනයිස් වුණා මං හිතපු විදිහටම. ඉතින් අපි බලන් ඉමු මෙතන මොකද්ද වෙන්නේ කියලා. කට්ටිය මේ පැත්තෙන් ඉන්නවා රෙඩි වෙලා. මේක ඇත්තටම අමුතුම මැච් එකක් ගයිස්. කියන්න ඕනේ නැහැ no rules කිව්වහම. අපි බලමු මොකද වෙන්නේ කියලා. මං හිතන්නේ නැහැ මේගොල්ලෝ සාමකාමීවන්ද මේ මැච් එක පවත්වාගෙන යයිද කියලා. අපේ රිකී මේ පැත්තෙන් ඉන්නවා. බලමු. මේ බලන්න ඉතින් ගහන්න බැරි නම් මැච් වලට ලස්සනට මැච් එක යනවා. බලගමු. අතරම මාරම කුචී ටයිම් එක කියන්න බෑනේ. මම මැසේජ් එකක් දානවා. කොරාවා. හරි. ඒත් ආවා. ඉතින් ඇයි වගේ අපි බලමු. කට්ටියම ඔන්ලයින් ඉන්නවා දැන්. හරි. ආවා. හරි, කට්ටියම මෙහෙ ඉන්නවා. කරගන්නවා.
මේ මැච් එක නම් මෙයාලට එනිමීස්ලට මං හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. නමුත් මෙයාලා ගේමක් ගන්නවා වගේ. හෝ මේ පැත්තෙන් එයිස් එකක් ගහනවා අපේ බන්දුල. බන්දුල. හරි අත් බලන්න. බන්දු තාමත් ෂොප් එකේ මං හිතන්නේ මැච් එක පටන් ගන්නත් කලින් අර පැත්තෙන් එන්නත් කලින් ෆයර් කරනවා. හරි ලස්සනට නොක් එකක් දාගන්නවා හෙඩ් එකකින් අපේ මෝරා මේ පැත්තෙන්. දුර ගහන මෙයාලා මැච් එක පුරාම ඉන්නවා අපිට පේන විදිහට. අරේ හීට් කරනවා. නොක් කරාට මදි ගයිස් හීට් කරන්න පුළුවන්. අපේ කට්ටිය මේ පැත්තෙන් ලස්සනට ප්ලේ කරනවා මේ පැත්තේ. ඇක්ටිව් ස්කිල් සැලෙන්න දෙනවා වගේ අපිට පේන විදිහට. වාව් රිකී තමයි මගේ එක. දන්නවනේ. ඔයාලත් ගහනවා මේ පැත්තේ කල් බලාගෙන. සෙට් හතරක් මේ පැත්තෙන් ඩැමේජ් කරනවා ආරයා සෝන්. ඕකේ සෝන් ඩැමේජ්. ඕකේ කියනවා. හරි ලස්සනට මේ මැච් එකත් වින් කරනවා අපේ කට්ටිය. මේ මැච් එකත් නෙමෙයි මේ මැච් එක කම්බැක් එකක් දෙයි වගේ. බලන් ඉතින් මේ පැත්තෙන් මෝරා එනවා පළවෙනි ස්ථානයට. සයිඩ් යනවා ආයෙත් පල්ලෙහාට. අනේ තම තාම මුකුත් නැත්තේ. බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. හරි ලස්සන මැච් එක යනවා. කට්ටිය මේ පැත්තෙන් දිලුලට මේ සෙට් එකට ලේසි වෙන පාටක් නැහැ වගේ මට පේනවා. මේ කට්ටියම එකම ගිල්ඩ් එකේ බලන් ගියාම මම දැන් ඉන්න ගිල්ඩ් එක මෙන්න මේක. පළවෙනි පාඩා කියන ගිල්ඩ් එක. නමුත් ඕකේ මම ස්ථිර නැහැ. මට එහෙන් එන්න කියනවා මෙහෙන් එන්න කියනවා. anyway okay එතකොට මේ පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් එකම ගිල්ඩ් එකේ කට්ටියක් ගේම දෙන විදිහ. මේ පැත්තෙන් ඩැමේජ් වෙනවා. එතනම හෙල්මට් එක දිගින් ස්නයිපර් ෂොට් එක. මේ පැත්තෙන් හීලින් පාර්ට් එක සුපිරියටම දෙනවා අපේ කට්ටිය. නෝ රූල් මැච් එකක් තහම තාම ලස්සනම මේ මැච් එක යනවා අපිට පේනවා. හරි මේ මැච් එකත් අපේ එනිමි ටීම් එක වින් කරනවා. හරි බලන්න මොකද වෙන්නේ කියලා. මේ පැත්තෙන් සයිඩ් ඩවුන් වෙනවා. ඊළඟට යන ගමන් එයා අනිත් පැත්තට බලනවා. මං හිතන්නේ දිලුලට මේක ගේමක් නෑ වගේ. මේ පැත්ත කිල් බැලුවොත් 5යි ඉන්නේ මෝරයි. මේ විදිහටයි මැච් එක යන්නේ. බලමු කාගෙද දැන්නේ. ආසයි මෝරාගේ කොහොමද ප්ලේයින් බලන්න. යා කාලා මෝරාගේ ප්ලේයින් බලන්න එද්දිම එයා කාලා බලන්නකො නේද ඊගෙත් ඇති. හරි අපුසුට මේ මැච් එක යනවා. එන ආතල් අපි බලන් ඉමු. මෙයාලා ඇත්තරම අර CS එකක් වගේ ගහන්නේ අපිට පේන්නේ නැහැ. මෙතන උණුසුම් මැච් එකක් අපිට බලා ගන්න එච්චරම පේන්නේ නැහැ. වාව් ලස්සන මැච්. නොක් ඩවුන් එකක් ඒක. එයාගේ යාළුවා තමයි නොක් කරන්නේ කිල් එක ඉස්සලා. මම හිතන විදිහට එයාලා බයිට සමහර විට අපේ එකෙක් නම් බයිනවා නේද? ගෝල් එකක් ලස්සනට කඩාගෙන එයාලා කිල් කරන්න යනවා. මේ කිල් එකත් අපේ දිලු ගහනවා. හරි ලස්සන විදිහට මම හිතපු විදිහට දිලුවයි රිකීවයි එක ටීම් එකක තියලා එහා පැත්තට මේ සෙට් එක දාන්න තමයි හිටියේ. බට්
ඒක කට්ටියගේ නොපැමිණීමත් එක්ක රිකීගේ පරක්කු වීමත් එක්ක සිද්ධ වෙච්ච දෙයක්. අන්න එකයි කියන්නේ හැමදේටම ඉස්සර වෙලා එන්න කියලා. ඔයාලගේ ජීවිතේ මොනවා හරි දෙයක් කරන්න තියෙනවා නම් මේ දේවල් අපි කලින් කරන්න ඕනේ. මේ දැන් කරන්න තියෙන්නේ පරක්කු නොවි ඒ දේවල් කරන්න. මේකට පරක්කු වුණාට කමක් නැහැ. ඇත්තටම එයාට පට්ට හරිද? මේ අනිත් දේවල් හරියටම දාගෙන මේ වගේ දේවල් මෙයා පන්න ගන්නවා අපේ වීඩියෝ දෙකෙන් ලොක්ඩවුන් එකක් දාගන්නවා. මගේ ආසම කැරක්ටර් දාගෙන එනවා. මොනවා වුණත් මම කැමතිම ප්ලේයර් තමයි මේ රිකී කියන්නේ. බොරුනම් බලන්න මගෙත් එක්ක දැන් නම් පේන්නේ නැහැ. මගෙත් එක්ක ඩයමන්ඩ් ඩුව එක දාගෙන ඉන්න මොල්ලා තමයි මේ ඉන්නේ. මට මාර මුසුකයි. but it's okay. පොර හැමතිස්සෙම කෙල්ලෙක්ගේ කැරක්ටර් එකකින් තමයි ප්ලේ කරන්නේ. එතන අපිට සුවිශේෂීත්වය බලා ගන්න පුළුවන්. ඇත්තටම කියන්නේ එච්චර ප්ලේයින් අඩු එක්කෙනෙක් කියලා අපිට දැන් පේනී යනවා. ඒ විදිහට මැච් එක ඉවර වෙනවා. අපේ කවුද? දිලුගේ ටීම් එක මෙතනින් දිනුවා කියලා තියෙනවා. පළවෙනියටම ආපු දිනුවා මෙතනින් දිනලා තියෙනවා. මැච් 6ක් විදිහට යන්නේ 6ට 1යි. ඒ විදිහට මැච් එක ඉවර වෙනවා. අපි දැන් යමු කොහොමද මෙයාලගේ කතාව බලන්න. ඔව් බොසා. හෙටත් ගානවද? හෙටත් අපි ගහමු එකක්. මොනවද දෙන්නේ? ආ? මොනවද දෙන්නේ? ඔව්. හෙට මෙයාලම තමයි රිකීගේ පොඩි වෙනසක් වෙනවා. රිකී එහා පැත්තට යනවා. මේ අපි හෙට මොකක් හරි ඔයාලගේ හොඳම සෙට් එකක් එකතු කරගන්න. හරිද? මොරා. මම මේ අත මේ අත ඒක තමයි. ඒක තමයි අද පොඩ්ඩක් එහෙම වුණා. අපි ඒකට හෙටත් අපි ගහමු. මැච් එකක් පුළුවන්ද දිලු? සෙට් එක. පුළුවන් නේ? හරි. බල වෙල් ප්ලේට් එක ගැම්මක් ගැම්මට ගැව්වේ. හෙට හොඳ සෙට් එකක් ගන්න හොඳේ. හරි කට්ටිය යන් එහෙනම්. දැන් පොඩ්ඩක් ලෑස්ති වෙන්න මේ දවස් ගානකින් බං ඒක තමයි. ඔයාගේ ප්ලේයින් හොඳයි මම දැක්කා. හරි බං. වදින්නේ බං මේ දවස්. ඔව් ඒක තමයි. එහෙනම් පරිස්සමින් බං ඈ. හරි ගිහින් එන්න. හරි. හරි. channel එකේ නම මොකද්ද බං? channel එක මචං මම link එක ෂෙනු ගේමර් කියලා තියෙන්නේ. හරි. YouTube බං ඔව්. හරි මම බලන්න. හරි මචං ඔව්. මට link එක දාන්න. හරි ගන්න. ඔන්න ඔය විදිහට තමයි guys match එක ඉවර වෙන්නේ. ඉතින් හොඳ කොල්ලෝ ටිකක්, හොඳ playing ටිකක් හරිම ලස්සනට මේ වැඩේ ඉවර වුණා. වීඩියෝ එක ඔයාලට දැන් තව දවසකින් වගේ දාන්න ඉතින්. ඔන්න guys මම ඔයාලට ගෙනාවා රිකී කියන්නේ කවුද කියලා මේ බලන්න මගේ ඩයමන්ඩ් ඩුව එකේ ඉන්නේ. එයා දවස් කීයක්ද බං? හාට් නම් 1000 ගාණක් තියෙනවා. දවස් කීයක්ද? 426ක්. අවුරුද්දකටත් කිට්ටු වෙන්න ඉතාමත් ආදරණීය ලව් ස්ටෝරි එක. නෑ ලව් ඒ බයිලා නෑ හරි. මේ මොනවාද ආදරණීය ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තමයි මේ රිකී කියන්නේ. මෙයා කලින් නම් ස්පැරෝ මං ආසම කැරක්ටර් එක ගේම් එකේ. ඉතින් මෙයා තමයි මගේ හොඳම යාළුවා. ලස්සන ඩාන්ස් එකක් දානවා එයා. හරිද? ලස්සන ඩාන්ස් එකක් දානවා. ඊළඟට ඒත් එක්කම ඔයාලට මතක් කරන්න කැමති අවුරුද්දේ අලුත් අවුරුද්දේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ. ඒත් එක්කම ඔයාලා ඊළඟ අවුරුද්ද සුබ වෙන්න මේ අවුරුද්ද වැඩ කරන්න. හරිද? නැත්නම් නිකම්ම සුබ වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ඊළඟ අවුරුද්දේ සුපිරිම ගේමක් ගහන්න පුළුවන්. බයික් හීන වලට කට්ටිය බයික් ගන්න ඕනේ. හරිද? කොල්ලොන්ගේ හීන ඒවා සැබෑ වෙන්න ඕනේ. හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් අපි ගිහින් එන්න. මුක් කරන්නේ හැමෝටම අපි ආයෙත් හම්බෙමු ලස්සන මේ වගේ වීඩියෝ එකකින්. බයි.